Hi guys, දැන් ගෙනාවා ෆිෂින් රොඩ් එකක් රිවිව් කරන්න Thailand brand ෆිෂින් රොඩ් එකක්. මම අර කිව්වනේ මගේ ඉස්සලා වීඩියෝ එකේ පෙන්නුවා මේකේ ගයිඩ්ස් වල දුවන්න පුළුවන් බ්‍රේඩර් අන්න ඒ වගේ සීන් එකක් කිව්වනේ. අන්න ඒ රොඩ් එකම තමයි මම අද දැන් රිවිව් කරන්න ආවේ. මේක තමයි Thailand වල ගාන චැම්පියන් හයිබ්‍රිඩ් රොඩ් එක. මේ රොඩ් එක පට්ට ලයිට් එක. මේ රොඩ් එක පට්ට ලයිට් ඒ වහන්න අතකින් අල්ලන් ඉන්න පුළුවන් මේ පට්ට ලයිට්. මේ රොඩ් එක කාබන් මැටීරියල් එකෙන් හදලා තියෙන්නේ Fuji ring නෙමෙයි. මේකට කියන්නේ SIC ring. ඒ කියන්නේ SIC ring එකේ Fuji කියලා නම ගැවුවොත් නේ Fuji වෙන්නේ බ්‍රෑන්ඩ් එකන්නේ Fuji කියන්නේ. ඒ වගේ ටයිප් එකකින් PE6 to 7 දුවන්න පුළුවන් braided guides තියෙන්නේ මේකේ. braided guides කියන්නේ P rating වලින් 7 වෙනකන් දුවන්න පුළුවන්. ඒ කියන්නේ රාත්තල් 70 වගේ ලයින් එකක් 60 සමාන ලයින් එකක් මේකෙන් කාස්ට් කරන්න පුළුවන් ලයින් එකට කිසිම ඩැමේජ් එකක් නැතුව. හරි මේ ගයිඩ්ස් එබන් 1 2 3 4 5 6 7යි එම ලොකු රොඩ් එකට 8ක් 9ක් එන්නෙනවා. හොඳ ගයිඩ් එකක්. මේක ස්පෙෂලි මේ ගන්නේ ෂෝ කාස්ටිං. ෂෝ කාස්ටිං කියන්නේ මූද අයිනේ ඉඳලා ෆිෂින් කරන්න පුළුවන් පිත්තක්. මේකේ එන්නේ අඩි 7 8 9 10 but RS එකෙන් යනවා තියෙන්නේ 8 9 10 7 ගෙනාවේ නෑ. ඒතුව මට ෆාස්ට් මූවින් තියෙන්නේ 8 9 10. ඇත්තටම මේක හොඳ රොඩ් එකක් නේ. ඔයාලට පේනවද මේ ගයිඩ්ස් එක? මේ ගයිඩ් එක බලුවම පේනවනේ නියමල තියෙනවා. මේගොල්ලන් මේ මැටීරියල් එක කුක් ඒ කියන්නේ මේ අර ලී වලින් එන මැටීරියල් එකේ ලයිට් මැටීරියල් එකේ මේක පාවිච්චි කරලා තින්නේ. යට නොබ් එක ඊට පස්සේ මේ ලොකු ගයිඩ් එක. හරි මේක fully carbon material එකක්. පට්ට ලයිට් රීල් එකත් එක්ක තිබ්බනම් මේක ග්‍රෑම් මේකට 6000 වගේ රීල් එකක් ග්‍රෑම් 400 500 වගේ දාගත්තා නම් මේ රොඩ් එක 80 800කට වගේ සුපිරි සෙටප් එකක් තියා ගන්න පුළුවන්. බට් මේක බිග් ගේම් කරන්න පුළුවන්. රාත්තල් 40ක ලයින් weight එකක් තියෙනවා. ඒ කියන්නේ කිලෝ 18ක ලයින් weight එකක් තියෙන රොඩ් එකක්. එහෙනම් හොඳ මාළුවෙක් එක්ක බය නැතුව ෆයිට් කරන්න පුළුවන් හොඳම රොඩ් එකක් මේක. මේකේ මේ mostly කාස්ට් කරන්න පුළුවන් 100 ග්‍රෑම් එකක් කාස්ට් කරන්න පුළුවන්. මේක කියලා තියෙනවා 120 කියලා but 100 ග්‍රෑම් කාස්ට් කරන්න පුළුවන්. මම personally හැමදාම කියන්නේ less weight එකට less තමයි කියන්නේ. එතකොට කස්ටමර්ට බය නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක wrapping එකත් හොඳට කරලා දිනවා. ඊට පස්සේ මේක මේ මෙච්චර හීනියට ගාලා තියෙන පට්ට හයියට. ඒතර මෙච්චර හීනියට ගාලා තියනවා කියන්නේ මේකට හොඳට jigs 100 ග්‍රෑම් less poppers minnows හොඳට ඇක්ෂන් ගන්න පුළුවන්. හේතුව හැයි දන්නවද? ග්‍රෑම් 20න් උඩ ලුවර කාස් කරන්න පුළුවන්. ග්‍රෑම් 20න් උඩ ලුවරයක් කාස් කරන්න පුළුවන් කියන්නේ ග්‍රෑම් 100ක් නිකන් ගන්න පුළුවන් රොඩ් එකක් කියන්නේ ඇත්තටම මේක සුපිරියක්. බට් මේකේ නිල 14000 තමයි අන්තිම රොඩ් එකේ ප්‍රයිස් එකක් වෙන්න ඕනේ. 13000ට වැඩිය කාගෙනුත් ගන්නත් එපා. ඇහුවොත් මට කතා කරන්න. මම මගේ කස්ටමර්ස්ලාට දීලා තිනවා මගේ ෂොප් ඕනර්ස්ලාට දීලා තිනවා මට ඒගොල්ලන්ගොත් අඩි 10 විකුණන්නේ 13000ට. අඩි 10 විකුණන්නේ 13000ට. ඒගොල්ලන්ගෙන් මගේ බඩුද කියලා ආලා බලලා ගන්න. පිටින් බඩු ගත්තා නම් ඒව කොහොමද 14 15000 මේක 16000ටත් විකුණනවා. හොඳට තේරුම් ගන්න මේ වීඩියෝ එක කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. මිනිස්සුන්ට ඇත්ත ගණන් තේරුම් කරන්න. මිනිස්සු වැඩි මුදල් වලට බඩු ගන්න ඕනේ නැහැ. දැන් ලංකාවේ මම ට්‍රෙන්ඩ් එකක් හදනවා. ඉන්ටර්නැෂනලි ප්‍රයිස් වලට වඩා ලංකාවේ හොඳ ප්‍රයිස් එකකට දෙන්න පුළුවන් වාතාවරණයක් මිලත් එක්ක හදනවා. මේ වගේ ගණන් ගිලව් කියන ෂොප් එකක් වීඩියෝ කරලා නැහැ. ඕනනම් චෙක් කරලා බලන්න. මම උගන්ට ගණන් ගිලව්ත් එක කියන්නේ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න. මේකේ අඩි 10 13000ට වැඩියෙන් ගන්න එපා. මැක්සිමම් 13000 තමයි මගේ කස්ටමර්ලා ඔක්කොමලා විකුණන්නේ. මැක්සිමම් ඒක තමයි ගාන. 14000 වික්කත් රුපියල් 1000ක් වැඩිපුර ගත්තා කියලා තමයි මම කියන්නේ. ඒවා විකුණන්නේ නැහැ කවුරුත්. මගේ කස්ටමර්ලා ඔක්කොම අඩි 10 විකුණන්නේ 13000යි. 13000ට ගන්න. මගේ කස්ටමර්ලා ඉන්නවා ලංකාව වටේ. මගේ බඩු තමයි විකුණන්නේ. මේ රොඩ් එකම කට්ටිය ගේනවා. තව කට්ටිය ගෙනාවට ඒගොල්ලන් හරි වැඩි මුදලකට මේවා විකුණන්නේ. මම මේව කරන්නේ නැහැ. RS කවදාවත් වැඩි මුදලට බඩු විකුණන්නෙත් නැහැ. මගේ රීටේල් ප්‍රයිස් එකක් තියෙනවා. ඒ රීටේල් ප්‍රයිස් එකට උඩින් මම විකුණන්නේ නැහැ. සමහරට මට පුළුවන් නම් ඒකෙන් රුපියල් 50ක් අඩු කරන්න පුළුවන් නම් මගේ ප්‍රොෆිට් එකෙන් මම අඩු කරලා කස්ටමර්ට දෙනවා. ඒක මගේ යුතුයකම. ඒක මගේ කස්ටමර්ට මම කරන දෙයක්. දැන් අලුතෙන් එන කෙනෙක්ට මම රීටේල් ප්‍රයිස් එක දෙනවා. ඒක පොදුවේ දෙන එකක්. මට කැමති නම් මගේ තව කස්ටමර්ට මම රුපියල් 100ක් හරි මම 200ක් හරි මට පුළුවන් ගාන මගේ ප්‍රොෆිට් එකෙන් අඩු කරලා දෙන එක මගේ යුතුයකම. ඒක මම මගේ කස්ටමර්ට කරනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මම හොඳ රිවිව් එකක් කරා කියලා හිතනවා.
මීට වඩා රිවිව් කරන්න පුළුවන් මේවට පාවිච්චි කරන මැටීරියල් T2410 එක මැටීරියල් එක තියෙනවා. එහෙම ඔක්කොම ගොඩක් දේවල් තියෙනවා. බට් දැනට බජට් ෆ්‍රෙන්ඩ්ලි රොඩ් එකකට හොඳ කාබන් රොඩ් එකක් ගන්න. අන්න මං ගෙනාවා තායිලන්ඩ් වලින්. තායිලන්ඩ් පිත්ත නම ගාලා තියෙන තායිලන්ඩ් මගේ යුතුයකම මං කරා මේ රොඩ් එකට. Thank you guys.